හරි අද කතා කරන්නේ රෙස්පොන්සිව් විදියට HTML CSS JavaScript පාවිච්චි කරලා හෝම් පේජ් එකක් ක්‍රියේට් කරන්න කොහොමද කියලා. මුලින්ම මෙතන තියෙන නැව් බාර් එක ගැන මම කතා කරන්න. නැව් බාර් එකේ උඩින්ම තියෙනවා sign in or register කියලා ඔප්ෂන් එකක්. ඒ වගේම help and contact කියලා ඔප්ෂන් එකක්. ඊට පස්සේ දකුණු පැත්තේ අයිනෙම්ම තියෙන කොටස sell. ඊට පස්සේ මේ අවශ්‍ය පේජ් එක තෝරගන්න ඔප්ෂන් බාර් එකක්. ඊට පස්සේ කාට් එක. ඊට පස්සේ එතන පල්ලෙහා තියෙනවා ෂොප් එකේ ලෝගෝ එක. ඊට පස්සේ තියෙනවා සර්ච් බාර් එකක්. සර්ච් බාර් එකත් එක්ක තියෙනවා කැටගරි සිලෙක්ට් කරන්න ඩ්‍රොප් ඩවුන් මෙනු එකක්. ඊපස්සේ තියෙනවා සර්ච් කරගන්න සර්ච් බටන් එකක්. ඊට පස්සේ අවසානට එතන ඩිව් එකේ තියෙනවා ඇඩ්වාන්ස් සර්ච් එක. ඊට පස්සේ එතනින් පල්ලෙහා තියෙනවා wallpaper carousel එකක්. එතන අපිට මෙහෙම ඔබලත් ටච් කරලත් මෙහෙම ඉමේජස් වෙනස් කරගත්ත හැකි. ඊට පස්සේ එතනින් පල්ලෙහා තියෙනවා mobile phones category එක. එතන මේ see all කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා products වල විස්තර දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන product එකේ නම දාලා තියෙනවා. product එකේ condition එක දාලා තියෙනවා. product එකේ price එක දාලා තියෙනවා. product එකේ availability එක දාලා තියෙනවා in stock කියලා. ඊට පස්සේ products ප්‍රමාණය දාලා තියෙනවා. ඊට පස්සේ buy now කියලා බටන් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ add cart බටන් එකක් තියෙනවා. ඊට පස්සේ අවසානට එතනින් තියෙනවා add to wish list බටන් එක. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාම ගත්තොත් තියෙනවා footer එකක්. footer එකේ තියෙනවා e-shop එකේ description එකක්. copyright statement එක අපේ e-shop එකේ. ඊට පස්සේ social media links තියෙන icons ටිකක් තියෙනවා. ඊට පස්සේ e-shop එක contact කරගන්න ඕන නම් ඕන details ටික තියෙනවා. එතකොට home page එකේ code එක කොහොමද තියෙන්නේ කියලා බලමු. මෙතන head tag එක ඇතුලේ style.css bootstrap windows css files styles add කරන්න link කරගෙන තියෙනවා. ඒ වගේම home page එකේ සිදුවන function සඳහා JavaScript file එක body tag එකේ යටින්ම link කරලා තියෙනවා. ඊට පස්සේ උඩින්ම තියෙන nav bar එකේ සියලුම දේවල් මෙතනින් add කරලා තියෙනවා. sign in or register option එක, ඒ වගේම help and contact option එකත් මෙතන තියෙනවා. මෙතනින් තියෙනවා nav bar එකේ දකුණු පැත්තේ තියෙන sell button එක සහ select option එක සහ සඳහා අදාළ code part එක. ඊට පස්සේ මෙතන තියෙන්නේ search part එකට අදාළ කොටස. මුලින්ම මෙතන logo එක add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන search part එකට අදාළ කොටස. මෙතන තියෙනවා search button එක. මෙතනින් තියෙනවා advanced search එකට අදාළ කොටස. ඊට පස්සේ මෙතන තියෙන්නේ image slider එහෙමත් නැත්නම් carousel එකට අදාළ code part එක. මෙතනින් තියෙනවා home page එකේ product listing එකට අදාළ div එක. මෙතනින් තියෙනවා mobile phones සහ see all එකට අදාළ කොටස. span tag එකකින් සහ anchor tag එකකින්. මේ තියෙන්නේ එතකොට තනි product එකකට අදාළ code part එක. product name, product condition, product price, product availability සහ items available ප්‍රමාණය මේ විදිහට add කරලා තියෙනවා. header සහ span tag වලින්. ඊට පස්සේ යටින්ම තියෙනවා home page එකේ footer එක. ඒකේ මෙතනින් background එක කළු පාට කරලා තියෙනවා. ඒ වගේම මෙතන
ස්ටේට්මන්ට් එක දාලා තියෙනවා eShop එකේ. ඒ වගේම මෙතනින් social media icons ටික ඇඩ් කරලා තියෙනවා. අවසානට මේ හරියෙන් footer tag එකේ contact විස්තර ඇඩ් කරලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි HTML, CSS, Bootstrap සහ JavaScript පාවිච්චි කරලා responsive විදිහට home page එකක් design කරගන්නේ.